1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 10, 11 සහ 12 වෙනි වගන්ති සම්බන්ධයෙන් අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එම පනතේ 10 වෙනි වගන්තියට අනුව ව්‍යාපාරයේ කටයුතු වලදී එක හවුල් ව්‍යාපාරිකයෙකුගේ කටයුතු සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් ඔහුගේ යම් වරදකට හෝ පැහැර හැරීමකට අනිත් හවුල්කරුවනුත් වග කියන්න ඕනේ. අනිත් හවුල්කරුවන්ගේ අනුමැතිය ඇතිව හෝ නැතුව කරන ලද සියලු වරදවල් හෝ පැහැර හැරීම් වලට සියලු දෙනාම වග කියන්න ඕනේ. එම පනතේම 10 වෙනි වගන්තියෙන් දක්වන්නේ එක හවුල්කරුවෙකු තම බලය තුල සිටියේදී හරි එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු වල නිරතව ඉන්නේදී හරි මුදල් හෝ දේපල හරි බාරගෙන ඒවා අයුතු විදියට යොදාගෙන තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සියලු හවුල්කරුවන්ම වග කියන්න ඕනේ බවයි. එහිම 12 වෙනි වගන්තියෙන් දක්වන්නේ 10 සහ 11 වගන්තිවල සඳහන් පරිදි එක් හවුල්කරුවෙකු කරන ලද ක්‍රියාවන්ට අනෙක් සියලු හවුල්කරුවන් හවුලේ වග කිව යුතු බවයි. ස්තුතියි.